සුබ දවසක් ඔබලා සියලු දෙනාටම SL සොයමැසින් YouTube නාලිකාවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ තඹ කම්බියක් අරන් මේ විදිහට නූල ගැට ගහලා බේබි ඕලක් මැෂින් එකට නූල දාගන්න පහසු ක්‍රමයක්. මේ කම්බිය අපිට හොයාගන්න පුළුවන් රතු පාටයි නුඹුරු පාටයි තියෙන කම්බි තඹ කම්බියක්. ඒ වයර් එක සුද්ධ කරලා මේ තඹ කම්බිය ගන්න මේ විදිහට එක කම්බියක් තමයි අපි සුද්ධ කරලා ගන්න ඕනේ. ඒ කම්බිය දෙකට නමලා මේ විදිහට නූල එකට ඇතුල් කරගෙන මේ විදිහට ගැටේ ගහලා මේ මෙතෙන් තද කරන්න. ඊට පස්සේ අපිට මේක ලූපර් වලට එකින් එකට දාගෙන යන්න ලේසි. මේ විදිහට නූල දාගෙන මේ විදිහට කම්බිය හොඳට ගැට ගහ ගන්න ඕනේ. වටේ ගොතා ගන්න ඕනේ. හොඳට ගොතා ගත්තම මෙන්න මේ විදිහට ඇදලා නූල ගැලවෙන්නේ නැති වෙන්න අරන් අපි මුලින්ම මේ සිදුරෙන් නූල දාලා මේ යට ලූපරේට නූල දාන්නේ මම මෙතන සිදුරෙන් දාන්න ඕනේ. සිදුරෙන් දාලා මෙතන ටෙන්ෂන් එකේ මෙතන සිදුරෙන් දාගන්න. දාලා ඉවරලා මෙතන ටෙන්ෂන් පෙති දෙකට වැටෙන්න දාන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතන බටයක් තියෙනවා මේ ASCII ඒ බටේ සිදුරෙන් දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන යට තියෙන පොඩි සිදුරක්. ඒකට දාගන්න ඕනේ එළිය පැත්තෙන්. අර ඇතුල් පැත්තෙන් දාගන්න අමාරුයි අපිට. එළිය පැත්තෙන් දාලා මෙන්න මේ විදිහට අරන් ඉවරෙලා නූල කඩන්න ඕනේ. මේ පැත්තේ නූල කඩන්න ඕනේ. කඩලා ඉවරලා අර නූලට අපි ගැට ගහ ගන්න ඕනේ. ගැට ගහලා ඇදලා ගත්තා මේක ලේසියෙන් දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙට අර කම්බිය නැවත ගැට ගහ ගන්න ඕනේ. ඒකල ලූපරේට දාගන්න. මම මේ වීඩියෝ එක දාන්නේ මට ගොඩාක් කට්ටිය කෝල් කරලා කියනවා මේ ටියුසරෙන් නූල අල්ලන්නේ නැහැ කියලා. දාන්න ගියාම නූල කොච්චර ටියුසරේ හැදුවත් හරියන්නේ නැහැ කියනවා. මේ නූල දාන වෙන පහසු ක්‍රමයක් කට්ටිය ගොඩක් අහනවා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. මේක ලේසි. මේක පහසුයි. තඹ කම්බියක් විතරයි හොයාගන්න ඕනේ. අපිට කම්බිය වයර් කෑල්ලක් ළඟ තියාගත්තම මේක අවුරුදු ගානකට ඇති. මේ විදිහට නූල දාගන්න. ඊට පස්සේ මම මේ අනිත් පැත්තේ ටෙන්ෂන් එකට නූල දාන්නේ. ඔයාලට මේ වීඩියෝ එක බලලා මම මේ දාන තැන් වලින් නූල දාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට හරියට නූල් ටික වැටෙනවා. මෙන්න මේ විදිහට මේක දාන්න. ඊට පස්සේ මේ මෙතන දාන්න ඕනේ මේ කෑලි දෙකක් නැමිලා තියෙනවා. ඒ කෑලි දෙකට දාලා මෙන්න මේ විදිහට ලූපරේට උඩින් තියෙනවා මේ මෙත පැත්තෙන් මේ කොකෙක් වගේ මේ සිදුරක්. ඒ කට් මාර්කයක් දාලා තියෙන. ඒ කට් මාර්කෙන් ඇතුළට මේ විදිහට සිදුරට වට ගන්න ඕනේ. වට්ටගෙන ඉවරලා අපි මේ පැත්තේ ලූපරේට දා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට එන් හැඩයට තමයි මේක එන්නේ. මේකෙන් තමයි නූල ටෙකප් එක මේක තමයි නූල තද කරලා දෙන්නේ. මේකෙන් අනිවාර්යයෙන්ම නූල දාන්න ඕනේ. දැම්මේ නැත්නම් හරියට මැහෙන්නේ නැහැ. නූල කැඩෙනවා, ස්ලිප් වෙනවා, නූල බැලන්ස් වෙන්නේ නැහැ. කොච්චර ටෙන්ෂන් හැදුවත් එතනින් අනිවාර්යයෙන් මේ විදිහට දා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතන ලූපර් වලින් දා ගන්න. මේ ලූපරේ දාලා ඒ නූලත් මේ විදිහට දාලා නූල ගන්න එළියට. ඊට පස්සේ අපිට තියෙන්නේ නිඩල් බාර් එකට දාගන්න. මේ ලූපර් වලට හරියට නූල වැටෙන්න ඕනේ. ඒක තමයි නූල කැඩෙන්නේ නැතුව හොඳට නූල බැලන්ස් වෙලා මැහෙන්නේ. වීඩියෝ එක බලන්න මේ විදිහට දාගෙන යන්න. නූල ඒතර පිළිවෙලට නූල් වැටලා තියෙන්නේ මෙතන. මෙන්න මේ විදිහට මෙතනින් මම මේ ටියුසරෙන් පෙන්නන්නේ. මේ තැන් වලට අනිවාර්යයෙන්ම හරියට දාන්න. ඊට පස්සේ අපි දාගන්න ඕනේ නිඩල් බාර් එකට. නිඩල් බාර් එකේ මෙතන ටෙන්ෂන් එක සිදුරෙන් දාගන්න. දාලා ඉවරලා මේ ටෙන්ෂන් පෙති දෙකෙන් ඇතුළට මේ විදිහට වැටෙන්න ගන්න. ඒ අරන් මෙතන මේකේ ඇතුල් පැත්තෙන් මේ විදිහට දාලා මෙන්න මේ විදිහට ගන්න ඕනි. කළේලා මෙතනින් මේ සිදුරෙන් දා ගන්න ඕනේ. ඒ සිදුරෙන් අර පැත්තෙන් තමයි එන්නේ සිදුරෙන් මේ විදිහට එළියට. ඒකල මෙතනිනුත් ඇතුල් පැත්තෙන් තමයි මම මේ දාන්නේ. මෙන්න මේ විදිහට ඔක්කොගෙම ඉස්සරහට තමයි එන්නේ නූල. ඊට පස්සේ දා ගන්න මේ උඩ සිදුරක් තියෙනවා. මේ සිදුරට දාන්න. මේ සිදුරට දාලා මේ සිදුරෙන් පල්ලෙන් ටෙන්ෂන් පෙති දෙකක් තියෙනවා. ඒ ටෙන්ෂන් පෙති දෙකට අනිවාර්යයෙන්ම නූල වැටෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ටෙන්ෂන් පෙති දෙකට
දාලා මේ ටෙන්ෂන් පෙටි දෙක නැත්තම් අපිට මේ ටෙන්ෂන් එකක් අනිවාර්යයෙන්ම දා ගන්න ඕනේ. එතෙන් තමයි නිල් බාර් එකේ නූල එතනින් තද කරලා දෙන්නේ. ඊට පස්සේ සිදුරෙන් දාලා අපි මේ නූල් ටික එකතු කරලා හරියට ගන්න ඕනේ. අරන් ඉවරලා මේකේ දැන් නූල අපි ගොතා ගන්නවද කියලා බලන්න ඕනේ. නූල මේකේ වීල් එක කරකවන්න ඕනේ ඉස්සරහා පැත්තට. නෝමල් මැෂින් එක වගේ ඉස්සරහා පැත්තට කරකවලා බලන්න එපා. එතකොට චේන් නූල ගැට ගැහෙන්නේ නැහැ. මේකේ ඕලොක්කේ නූල ඉස්සරහට වීල් එක කරගෙන නිසා ඉස්සරහා පැත්තට කරකවන්න. කරකවලා බලන්න. එතකොට මෙන්න මේ නූල් තුන ඉස්සලා අපි මේ විදිහට හදා ගන්න ඕනේ. අපි දාලා වෙලා ඒ නූල් තුන ඔක්කොම එළියට අරන් නූල් තුනම අල්ලගෙන හිමීට මැෂින් එක කරකවන්න. කරකවලා චේන් නූල එනවාද කියලා බලලා වෙලා මහන්න පුළුවන්. මේක පහසුයි මේ ක්‍රමේ මේ තඹ කම්බියකින් නූල දාන්න. මෙන්න මේ විදිහට ලේසි. මෙන්න මේ විදිහට කරකවන්න වීල් එක ඉස්සරහ පැත්තට කරකවන්න. ඒක තමයි මේ විදිහට චේන් නූල ගැට ගැහෙන්නේ. දැන් මේකේ නූල් හරියට වැටලා තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක හොඳට බලලා ඉන්න නූල දාගන්න ලේසි. මේ තඹ කම්බියක් හොයාගන්න ඔයාලා. ඒකට ටියුසරෙන් අර නූල අල්ලන්න ඒක ඕනේ නැහැ. මේක තඹ කම්බියෙම නිතරම දිගටම නූල දාන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්න මේ මෙතනින් ඔයාලා පේනවා ඇති නූල චේන් නූල ගෙතෙනවා. මේක කරකවලා බලන්න ඔයාලා නූල් ටික දාලා. හරියට මම පෙන්වන තැන් වලින් කම්බියෙන් නූල දාගන්න. මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මේ වීඩියෝ එක හොඳ නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම මගේ YouTube channel subscribe කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබලාට සුබ දවසක්.